හරියටම ඔළුවට යන්න දෙන්නේ නැහැ කට්ටිය කොච්චර කරා. අපිව අතාරින්නේ නැහැ කියලා දන්නවනේ. අපි අතෑරියොත් මිස. මම ඇත්තටම අජිත් ඒකනායක මම අවුරුදු දෙකක් තිස්සේ ඉඳන් මේක අවුරුදු දෙකක් නෙමෙයි ඇත්තටම බිට්කොයින් ආපු මුල් කාලේ ආසාවක් තිබ්බා මට ගන්න. ඇත්තටම මේක ගන්නෙ කොහොමද? ඒ පිළිබඳව කිසිම කවුරුත් දැනුවත් කිරීමකුත් නැහැ මොනවත් නැහැ. නැත්නම් ඇත්තටම මේ කාලේ ගත්තා නම් මං අද වෙද දෙන්නේ නැහැ. ඇත්තටම එන්න අවශ්‍ය නැහැ. ඕනි කරලා තියෙනවා. ඒ කාලේ ඉඳන්ම ඒකට බලන්න යද්දි මං හිතන්නේ අවුරුදු 12000 තිස්සේ වීඩියෝස් බලනවා උනන්දුවක් තිබ්බා. ඒත් හැබැයි මං හිතන්නේ නිකන් සෙල් එකකුයි බයි එකකුයි ඔබලා කරන මොකක් හරි එහෙම වැඩක් කියලා. කොච්චර බැලුවත් හරියටම ඔළුවට යන්න දෙන්නේ නැහැ කට්ටිය කොච්චර කරා. ඊට පස්සේ ඔහොම කර කර ඉද්දි දැන් මෙයාටත් මම කිය ඇයිඩිය මේක කරමු මෙයාත් කිය ඇයිඩිය කරමු අවුරුදු අපි මං දැන් දෙකක් තිස්සේ වගේ ඔය කතාව කර කර හිටියා. එකල මේ ළඟදී මෙයාගේ ඔය ක්‍රයිසිස් එකත් එක්ක අපි කොහොම හරි කරමු කියන තැනට මට ඇත්තටම වෙලාවක් නැති මිනිස්සේ වෙලාවක් ඇත්තම නැති මිනිස්සේ අපි කොහොම හරි කමෙන්ට් සම්බන්ධ වෙලා කරමු කියලා මෙයාත් එක්ක සෙට් වෙලා ආවා. ඒ ආවට පස්සේ තමයි දැනගත්තේ මේක ටිකක් ඇඩ්වාන්ස් දෙයක් ඇඩ්වාන්ස් විදියට කරන්න ඕන දෙයක්. මොකද එහෙම කරේ නැත්නම් හරියන්නේ නැහැ කියන දේවල් තේරුණේ එතකොට තමයි හරියට ඔළුවට ගියේ. අතරම මේ ඉන්න කෝචස්ලයි ඒ හැමෝම කියලා දෙන දේ ඒක හොඳටම කියලා දෙනවා. ඊට අමතරව අපිට මේ ඇවිල්ලා ඉගෙන ගන්න දෙන chance videos දෙන ඒවා. ඒ හැමදේම ඇත්තටම ඒ කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඒක හරි perfect course එකක්. එතන යන්නේ වෙන තැනකට යන්නේ ඉතින්. එයා තමයි recommend කරේ මෙතන හොඳයි. මෙතන හොඳයි. මම බලපු දේවල් එක්ක මෙතන හොඳයි කියලා මට ගොඩක් විශ්වාසයක් ආවා. ඊට පස්සේ කතා වෙලා ආවේ. මට තීරණය නිවැරදිද කියලා. තීරණය අනිවාර්යෙන් නිවැරදි. ඒ කියන්නේ අපිට දැන් මෙතනට එනකොට දැන් මේ ගානට අපිට තේරෙනවනේ. දැන් අපිට ඉතුරු ටික ගෙනිය ගන්න පුළුවන් මෙතනට ඇවිල්ලා ආගෙන වද දීලා ඕන දෙයක් කරගෙන අහන්න පුළුවන් දේ මෙතන සලස්සලා තියෙනවා. ඒකෙන් හින්දා අපිට කිසිම බය වෙන්න දෙයක් නැහැ. අපිව අතාරින්නේ නැහැ කියලා දන්නවනේ. අපි අතෑරියොත් මිස කවුරු කෙනෙක්වත් කැටියට අධිකමක් කියලා නේද? ඒකෙන් හින්දා ඇත්තටම ඔයාලටම තෑන්ක්ස් මේ කරන දෙයට. මේක මේ අපිට විතර නෙමෙයි මේක ඔයගොල්ලෝ මේ රටවම කරන හොඳ දෙයක්. මොකද අපිට ඩොලර් සෝන් අතරම අපේ රටට ඒකටත් එක්කම ලොකු දෙයක් මේ කරන දේ. මගේ අයිඩියා එක නම් ලංකාව ඇතුලේ මේක හරියට නීතිගත කරලා ඔයාලටම කරන්න පුළුවන් විදියට හදන එක. ඒක තමයි වෙන්න ඕනේ. ඒකට ඔයගොල්ලෝ කරන දේ ඇත්තටම වටිනවා. මම බලාපොරොත්තු වෙනවා මේ කරනවට වැඩිය තව ඉස්සරහට හොඳට ගොඩාක් කට්ටිය හදාගෙන යන්න පුළුවන් වෙන්න මේ කෝස් එක වැඩි දියුණු කරලා දිගටම පවත්වාගෙන යන්න කියලා. ඒ වගේම පුළුවන් නම් තව බ්‍රාන්ච් දෙක තුනක් හරි ඒ කියන්නේ නුවරට එකක් නුවරඑළියට ඒක හරි වටිනවා. අලුත් පිරිසක් හඳුනගත්තා. මම හරි කැමති කට්ටිය හඳුනගන්න. ඒ ඔක්කොලාමත් හරි හොඳයි. සෝසිරීව ජෝක් එකක් කරලා ඔක්කොම කරලා හිටියා. ඒ ඔක්කොලටම තෑන්ක්ස්.